සංචාරක හා ව්‍යාපාරික වීසා මත මෙරටට පැමිණි චීන ජාතිකයින් පිරිසක් නීති විරෝධීව සංචාරක මග පෙන්වන්නන් හා පරිවර්තකයින් ලෙස පෙනී සිටමින් මෙරට ආර්ථිකයට විශාල හානියක් සිදු කරමින් සිටිනවා. හිරු CIA අද අනාවරණය එම සංවිධානාත්මක ජාවාරම පිළිබඳවයි. සංචාරක ව්‍යාපාරය හරහා අති විශාල විදේශ විනිමයක් මෙරටට ගලා එන අතර එය ආර්ථිකයට එක් කරන්නේ දැවැන්ත ශක්තියක් බවට විවාදයක් නැහැ. මෙලෙස පැමිණෙන විදේශිකයින්ට මෙරට ආගමික ස්ථාන මෙන්ම සුවිශේෂී ලෝක උරුම ස්ථානවල නිවැරදි තොරතුරු ලබා දීමට නිසි පුහුණුව ලත් ජාතික සංචාරක මාර්ගෝපදේශක වරුන් 2500ක් පමණ සේවයේ යෙදී සිටිනවා. නමුත් ඔවුන්ගේ රැකියාව මෙන්ම මෙරට ආර්ථිකයටද මරු පහරක් එල්ල කිරීමට චීන ජාතිකයින් පිරිසක් විවිධ ජාවාරම්වල නිරත වන බවට හිරු CIA අනාවරණ කරගත්තා. ඔවුන් එලෙස නීති විරෝධීව සංචාරක මඟ පෙන්වන්නන් සහ පරිවර්තකයින් ලෙස කටයුතු කරන්නේ සංචාරක සහ ව්‍යාපාරික වීසා මත මෙරට රැඳී සිටිමින්. චීන ජාතිකයන් මේ සේවය යොදවන්නේ ලංකාවේ චීන ජාතිකයන් විසින් පවත්වාගෙන සංචාරක නියෝජිත ආයතන විසින්. මේ ක්‍රමයේ ඇතුලේ ලංකාවේ සංචාරක මාර්ගෝපදේශකයන්ගේ රැකියාව සම්පූර්ණයෙන් අභියෝගයට ලක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකීන්ට ගුවන් තොටුපළේ ඇති බැංකු කවුන්ටර් වලින් විදේශ විනිමය මාරු කිරීමට ඉඩ නොදෙන ඔවුන් එම සංචාරකීන්ට තමන් සතු මෙරට මුදල් ලබා දෙන්නේ මෙලෙසින්. මෙරට වෙළඳ සැල් වලින් මැණික් ආදිය මිලදී ගැනීමට පෙර ආතුව එම සංචාරකීන් ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තය තුලදීම තමන් සතු මැණික් ප්‍රදර්ශනය කර අලෙවි කරමින් මෙරටට ලැබිය යුතු විදේශ විනිමයද අහිමි කරනවා. ඒ අතරවාරයේ නීති විරෝධීව චීනයෙන් හොර රහසේ ගමන් මළු තුල සංගවාගෙන එන දුම්වැටි ආදියද හුවමාරු කරන්නේ මෙලෙසින්. පේනවනේ වෙන දේවල් තීන්දුව කරන වැඩ මේ කොතලින්බුට කෝප්ප තමයි පටවන්නේ. ලංකාවේ සල්ලි ටික හොරෙන් ඔහොමම ගෙනියන. මුන් කියනවා සුද්ධ වෙනවා ලංකාවට කියලා. ලංකාවට සුද්ධ වලට වැඩක් තියෙනවා. මුම්ම සල්ලි ටික අරන් ආපහු යනවා. මෙතෙන්දී අපේ ලංකාවට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. WeChat කියන ඇප් එකක් ඒ වගේම ශියාහොංසු තියෙන ඒ වගේම ජිරුපෝපාව තියෙන මේ වගේ දේවල් වලින් කරන්නේ. ඒගොල්ලන්ගේ ඇප් මාර්ගයෙන් මුදල් හුවමාරු කර ගැනීම අපිට විශාල හානියක් වෙලා තියෙනවා. සංචාරක මඟ පෙන්වන්නෙක් ලෙස ව්‍යාජව පිනී සිටින චීන ජාතික කාන්තාවක් ගුවන් තොටුපළේ සිට සංචාරකීන්ව රැගෙන ගොස් මෙරට ලෝක උරුමයක් වන ඓතිහාසික රංගිරි දමුණු රජමහ විහාරස්ථානය තුළට පැමිණ විස්තර කිරීම් සිදු කළේ මෙලෙසින්. ඇය සිදු කරන මේ නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව අප ශ්‍රී ලංකා සංචාරක පොලිසිය දැනුවත් කළ අතර ඔවුන් කළ පරීක්ෂා කිරීම්වලදී හෙළිවුණේ ඇයට මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි අතර ව්‍යාපාරික වීසා මත පමණක් ඇය මෙරට රැඳී සිටින බවයි. පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළේ පරීක්ෂා කිරීම් සිදු කළද ව්‍යාජව මාර්ගෝපදේශකවරයක් ලෙස පෙනී සිටින මැය ඇතුළු කණ්ඩායම අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට පමණක් බවයි. මෙරට ආර්ථිකය අගාධයට ඇදදමමින් මෙරට සතු ලෝක උරුම ස්ථාන පිළිබඳ ව්‍යාජ තොරතුරු සංචාරකීන් හමුවට ගෙන යන මෙම සංවිධානාත්මක චීන ජාතික කණ්ඩායම සම්බන්ධයෙන් මෙරට වගකිව යුතු බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාදැයි හිරු CIA අවධානයෙන්.